දැන් ඔබ මේ ජාතික ආර්ථිකය ගැන කතා කරන දීවර කර්මාන්තය. මොකද ජනාධිපතිතුමා මුළු රටම කොට දාන්න ගියේ මුහුදේ. ඔන්න මහ මුහුදෙන් රටම කොට දාලා IMF එකත් යවලා ආර්ථිකය හදන්න ආපු ජනාධිපතිතුමා බලයට ආවට පස්සේ කරවල ලංකාවට ගෙනීම වැඩි වෙලා තියෙනවා මෙට්‍රික් ටන් 461කින්. කරවල මේ ගම්වල කුඩා ඉන්ඩස්ට්‍රි එකක් විදිහට ව්‍යාපාරික කුඩා මධ්‍යපන ව්‍යාපාර නියලන කර්මාන්තයක්. හැබැයි ලංකාවට ගෙන්වන ප්‍රමාණය ආනයනයේ වැඩි වෙලා තියෙනවා මෙට්‍රික් ටන් 461කින්. උඹලකඩ මෙට්‍රික් ටන් 383කින් වැඩි වෙලා තියෙනවා කරු සභාපතිතුමිය. මේ මහ මුහුදෙන් රට කොට දාන්න ඇවිල්ලා කරවල දැන් වැඩිපුර පිටින් ගේන්න වෙලා. උඹලකඩ වැඩිපුර පිටින් ගේන්න වෙලා ඔබ තම උන්වහන්සේලාගේ වැඩපිළිවෙල ඇතුලේ. අනිත් පැත්තෙන් අපි අපනයනය ගැන කතා කරමු. මේ ආර්ථිකයේ ඩොලර් රුපියන ක්‍රමවේදයක් අනුව දැන් ඔබ තම උන්වහන්සේලා බලයට ආවේ මේ මහ මුහුදෙන් රට කොට දාන්න පුළුවන් අපිට වෙන කවුරුත් ඕනේ නැහැ කියලානේ. දැන් ඉස්සෝ වගාව මෙට්‍රික් ටන් 427ක් පහුගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ අඩුයි. එක්ස්පෝර්ට් ඉන්කම් එක්ස්පෝර්ට් කරපු ප්‍රමාණය. ඒ වගේම දැන් කකුලුව මෙට්‍රික් ටන් 1133ක් අඩු වෙලා තියෙනවා ජනහ සංඛ්‍යා ලේඛන වාර්තාවලට අනුව. පහුගිය අවුරුද්දට සාපේක්ෂව. අර ටූනා මාළුව 2021 මෙට්‍රික් ටන් 9936ක් ලංකාවෙන් පිට යවලා තියෙනවා. ටූනා. හැබැයි 2025 4700යි. අඩු වෙලා. දැන් ඔබතුමාලා මහ මුහුදෙන් ආදායම කෝටි 800ක් අඩු වෙලා තියෙනවා. මේ මහ මුහුදෙන් රට කොට දාන්න ආපු අය. මහ මුහුදෙන් රට කොට දාලා සමස්ත ආර්ථිකයේම ගොඩනගන්න පුළුවන් කියලා ඔබ තමුන්නාසේ ඒ කාලේ කිව්වා. ගරු සභාපතිතුමේ මේ රටේ ජනගහණයෙන් 18%ක් දීවර කර්මාන්තයෙන් යැපෙන්නේ. ඒකෙන් 85%ක් මුහුදු කරේ ජීවත් වෙන්නේ. 18%ක් දීවර කර්මාන්තේ. පවුල් වලින් ගත්තොත් සංඛ්‍යාවක් විදිහට ගත්තත් පුද්ගලයෝ ලක්ෂ 20කට වැඩි ප්‍රමාණයක් දීවර ක්ෂේත්‍රයෙන් යැපෙනවා. එදා අපි දීවර නිවාස යෝජනා ක්‍රම පටන් ගත්තා වරායවල් ටික හැදුවා. ඉලක්කයන් දුන්නා. දීවරයට සහන ටික දුන්නා. තෙල් සහන වෙලාවට දුන්නා. දීවරගේ ජීවන තත්ත්වය උසස් කරන්න අවශ්‍ය වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කෙරුවා. ඒ තුල එක පැත්තකින් දීවරගේ දරුවන්ට අධ්‍යාපනය හදන්න සාගර විශ්වවිද්‍යාලය හැදුවා. තව පැත්තකින් දීවරගේ නිවාස යෝජනා ක්‍රම ටික ක්‍රියාත්මක කරන්න කටයුතු කෙරුවා. දැන් අද මේ සියල්ලමත් නොකරන අතරේ දීවර ක්ෂේත්‍රය පිළිබඳවත් විශාල ගැටලුවකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. දැන් මම දැක්ක ජනාධිපතිතුමා කියනවා සැටලයිට් ක්‍රමයක් හඳුන්වලා දෙනවලු. දැන් කල්නුත් කිව්වා සැටලයිට් වලින් හොයලා මාළුවල් යන්නන්න පුළුවන් විදිහට හදලා දෙනවා කියලා අමුතුමා නේද? හැබැයි තාම කරනවා. දැන් අපිට දැනගන්න තියෙනවා සමාගම් කීපෙකුත් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඔබතුමාලා ඒවා බාර අරගෙන නැහැ. මම දන්නේ හේතුව මොකද්ද කියලා ඔබතුමාලා තමයි දන්නේ. හැබැයි ඔබතුමාලා ඒවා බාර අරගෙනත් නැහැ. ලෝකේ අනිත් රටවල් වල මේ තාක්ෂණය පාවිච්චි වෙනවා. මේ අලුත් දෙයක් නෙවෙයි. තවත් පැත්තකින් ඔබ තමුන්නාසෙලා මේ කර්මාන්තය ආරක්ෂා කරනවා වගේ මේ ඊළඟ පරම්පරාවට මේ දැනුම දීලා ලෝකයක් එක්ක බද්ධ වෙච්ච අලුත් පරම්පරාවේ දීවර තරුණයෙක් හදන්න අවශ්‍ය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවාද? ආණ්ඩුවක් විදියට. ඔබ ඒ අයට අහුම්කම් දීමක් කරන්නේ නැහැ. ඔබ එයාට වෙනුවෙන් පෙනී හිටින්නේ නැහැ. එයාගේ ප්‍රශ්න තේරුම් ගන්න ඔබට උවමනාවකුත් නැහැ. ඒවට විසඳුම් දෙන්න කොහෙත්ම උවමනාවක් නැහැ. හැබැයි අයවැයෙන් වෙන සල්ලි ගරු මන්ත්‍රීතුමා තව විනාඩි 2ක කාලයක් තියෙනවා. බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි. අයවැයෙන් වෙන සල්ලි ආයෝජනය වෙන්නෙත් නැහැ. දැන් පහුගිය කාලේ මැමතුමා කිව්වා අර VMS සිස්ටම් එකෙන් රුපියල් 500ක් ඉඩු කැමතිවරයා පගාව ගන්නවා කිව්වා. ඒ 5500ට දින කාලේ. දැන් 6000 කළා. දැන් ඒ ඇමතිවරයා 500ක් පගාව ගත්තා නම් 5500 කාලේක 6000ක් වුණාම දැන් 1000ක් ගන්න ඕන කවුරු හරි. 1000ක් ගන්න ඕනේ දැන් කවුරු හරි. තෙල් වලින් 150ක් ගහනවා කිව්වා. හැබැයි ඒ තෙල් වල 150 අඩු කරලා දීවරයට දෙනවද ඔබ තමුන්නාසෙලා? අඩු ගණන් ඔබ කතා කරනවා දීවරයට මේ 150 අඩු කරලා දෙන්න කියලා. නෑ. අද තියෙන තෙල් වියදමත් එක්ක දීවර ක්ෂේත්‍රයේ තියෙන වියදමත් එක්ක දීවරයට ප්‍රායෝගිකව යම් ලාභයක් උත්පාදනය කරන්න පුළුවන් තැනකට මේ කර්මාන්තය පරිවර්තනය වෙලා නෑ.